පස්සේ තමයි මම හොයාගත්තේ සුදු පාට වෙච්ච පළියට මේක හොඳම පොල් තෙල් එක නෙමෙයි කියලා. ඕනම කෙනෙකුට පොල් තෙල් කියලා බාල තෙල් වර්ග මික්ස් කරලා ලාබ තෙල් වර්ග දාලා ඕනම දෙයක් මිනිසුන්ට විකුණන්න පුළුවන්. මේ දේවල් වලින් පාරිභෝගිකයන්ට වෙන හානිය අවම වෙන්න වගකීමක් ගන්න ඕන. තෝරගන්නකොට මේ පියෝ කොකනට් ඔයිල් එකක්ම තෝරගන්න. අයිබෝන්. Know what you eat වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්න යන්නේ බොහෝම කාලීන වැදගත් මාතෘකාවක් ගැන. අද සමාජයේ බොහෝ දෙනා තමන්ගේ ආහාර රටාව නැත්නම් සෞඛ්‍ය ගැන, තමන්ගේ රූපලාවන්‍ය ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා. අතීතයේ ඉඳන්ම අද දක්වාම තමන්ගේ ආහාර රටාව සකස් කරගන්න අපේ දිනපතාම නිවෙස්වල භාවිතා කරන පොල් තෙල් ගැන තමයි අද අපේ කතා බහ කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳව අපි විද්‍යාත්මකව කරුණු සොයා බලන්න ආරාධනා කළා තියෙන වෛද්‍ය චරිත ගාල්ලගේ. සමාජ මාධ්‍ය තුල නම් මොහොව ගොඩක් දෙනා දන්නේ ડોක්ටර් සීවී කියලා. අයිබෝන් ડોක්ටර්. අයිබෝන්. බොහොම කාලීන මාතෘකාවක්. බොහෝ දෙනා ඇත්තටම මේ තෙල් වර්ග බොහොම නොසලකිල්ලෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න ආරාධනා කරන්න බොහොම වෛද්‍යතුමනි. සාමාන්‍ය ජනතාව ඔයිල් එකක් තෝරගන්නේ කොහොමද? ඇත්තටම රසිකා අද කාලේ නම් බොහෝ දෙනා තෙල් වර්ග පාවිච්චි කරන්නේ පොකට් එක දිහා බලන වියදම දිහා බලලා ගාන දිහා. මේ ප්‍රැක්ටිස් එක හරිද කියන එක අපි අද කතා කරන්න. මාකට් එකේ තියෙනවා පොල් තෙල් වර්ග, ভেජිටබල් ඔයිල් වර්ග, සන්ෆ්ලවර් ඔයිල් වර්ග, පාම් ඔයිල් වර්ග වගේ තෙල් වර්ග ගොඩාරියක් ලංකාවේ මාකට් එකේ තියෙනවා. අපි මේ එකින් එක තෙල් ගැන විස්තරයක් කතා කරමු. අපිට පොල් තෙල් එකක් තෝරගනිද්දී පාට බලලා එහෙම නැත්නම් සුවඳ බලලා ඒ පොල් තෙල් එක හොඳද නරකද කියලා තෝරගන්න පුළුවන්. ඔක සසික ඇත්තටම මමත් අහුවෙන්න ගිය එකක්. පොල් තෙල් වගේක් ගන්න ගියාම ලස්සන සුදු පාට තියෙනවා දැකලා මමත් හිතුවා මේ සුදු පාට පොල් තෙල් එක ඇත්තටම හොඳ එකක් වෙන්නේ නැති කියලා. පස්සේ තමයි මම හොයාගත්තේ සුදු පාට වෙච්ච පළියට මේක හොඳම පොල් තෙල් එක නෙමෙයි කියලා. මේක අනිවාර්යෙන් අපි ඩිස්කස් කරන්න ඕන ටොපික් එකක්. පොල් තෙල් පාට බලලා සුවඳ බලලා අපිට මේක හොඳද නරකද කියලා කියන්න බෑ. වෙළඳ පොලේ අද වෙනකොට ලූස් පොල් තෙල් වර්ග බොහෝමයක් අපිට දකින්න පුළුවන්. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? ඇත්තටම ශාසිකා වැඩි දෙනෙක් පාරිභෝගිකයන්ගෙන් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ මේ ලූස් පොල් තෙල් එකනේ. එතකොට මේ ලූස් පොල් තෙල් වල තියෙන්නේ මොනවද? ඇත්තටම මේකේ පොල් තෙල්ද තියෙන්නේ වෙන මොන හරි මික්ස් කරලා තියෙනවද? මේවට බැච් නම්බර් එකක් තියෙනවද? කොහේ හදපුවද? ඊට පස්සේ එක්ස්පයරි ඩේට් එකක් තියෙනවද? සහ මේකේ නියුට්‍රිෂනල් වැලියු එක ගැන කවුද වගකීම ගන්නෙ? මේක අනිවාර්යෙන් අපේ අවධානය යොමු වෙන්න ඕන තැන. මොකද හේතුව ඕනම කෙනෙකුට පොල් තෙල් කියලා බාල තෙල් වර්ග මික්ස් කරලා ලාබ තෙල් වර්ග දාලා ඕනම දෙයක් මිනිසුන්ට විකුණන්න පුළුවන්. අපි දන්නේ නැහැ අපි පොල් තෙල් කියලා කටින් ඉල්ලුවාම අපිට දෙනවා නම් අපි ඒක අරන් පාවිච්චි කරනවා. ඒතර පාරිභෝගිකයෝ මේකෙන් අපි ලොකු රිස්ක් එකකට දානවා. වෛද්‍යතුමනි, මෙතන තියෙනවා පොල් තෙල් බෝතල් වර්ග 4ක්. මේ පොල් තෙල් බෝතල් 4 දිහා බලලා අපිට හොඳ පොල් තෙල් එක මොකක්ද කියලා අඳුරගන්න පුළුවන්ද? ශාසික මට නම් දැන් මේ 4 දැක්කම 4ම එක වගේනේ. තම පාටයි. දැන් මේක ජාති 4ක තිබ්බොත් මං හිතනවා මේකම තෙල් වර්ගය කියලා. මේක බලලා මට නම් මේක පොල් තෙල්ද වෙන තෙල් වර්ගයක්ද කියලාවත් කියන්න බෑ. ඇත්තටම වෛද්‍යතුමනි, මේ මෙතන තියෙන බෝතලේ එකට එකක් පොල් තෙල් මිශ්‍ර කරලා තියනවා කියලා කිව්වොත් ඔබ පිළිගන්නවා? නෝක තමයි මම කියන්නේ. අපි පාරිභෝගිකයෙක් විදියට මේ බෝතල් 4 තියලා තිබ්බොත් අපි අනිවාර්යෙන් මිලදී ගන්නවනේ. දැන් ඔයා කිව්වේ නැත්තම් ඒක මික්ස් කරලා කියලා මට කිසිම අදහසක් නැහැ. ඒක අපිට දැකලා පාටින් තෝරන්න බෑ. අද වෙනකොට වෙළඳ පොලේ ගොඩාක් පොල් තෙල් වර්ග අපිට දකින්න පුළුවන්. මේ හැම එකක්ම ආහාරයට සුදුසුද? මේ විකුණන්න තියෙන හැම පොල් තෙල් එකක්ම එදිනෙදා ජීවිතයේ කටයුතු වලට අපිට බය නැතුව ලබා ගන්න පුළුවන්. ශාසික පොල් තෙල් ගත්තම මේකේ කැටගරයිසේෂන් එක ටිකක් ටෙක්නිකල්. මම ඒක ඔයගලන්ට කියන්නම්. මොකද පාරිභෝගිකයෝ මේව දැනුවත් වෙන්න ඕන. පොල් තෙල් ප්‍රධාන වශයෙන් අපි බෙදනවා කොටස් දෙකකට. පියෝ කොකනට් ඔයිල් සහ RBD කොකනට් ඔයිල් කියලා. RBD කොකනට් ඔයිල් කියලා කියන්නේ refined bleached and deodorized coconut oil. ඒ කියන්නේ මේක රිෆයින් කරලා සුවඳ නැති වෙන්න කෙමිකල් දාලා පාට නැති වෙන්න කෙමිකල් දාලා පාවිච්චි කරන්නේ. පියෝ කොකනට් ඔයිල් කියන එක ගැන මම මුලින් කතා කරන්නම්. පියෝ කොකනට් ඔයිල් වල ප්‍රධාන ප්‍රභේද 3ක් තියෙනවා. පළවෙනි එක තමයි virgin coconut. අනිත් එක white coconut oil. අනිත් එක තමයි pairing coconut oil කියලා කියන්නේ. එතකොට මෙතනදී virgin coconut oil හදන්න අපි පාවිච්චි කරන්නේ ගාන ලද පොල් අරගෙන මේක වේල්ලා තමයි පාවිච්චි කරන්නේ. මේකට කොප්පරා පාවිච්චි වෙන්නේ නැහැ. ඊළඟට white coconut oil කියන එක හදන්න පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් ග්‍රේඩ් එකෙන් ඉහළ තියෙන කොප්පරා වර්ග. මේවයි කැටගරයිසේෂන්ස් තියෙනවා MS1 MS2 කියලා. ඒවා පාරිභෝගිකයන්ට සංකීර්ණ වැඩි. ඊළඟට pairing coconut oil කියලා පාවිච්චි කරනවා අපි අර පොල් ගාලා ඉතුරු වෙච්ච කුරුට්ට කියලා කියන්නේ අන්න ඒකෙන් හදලා ගන්න coconut oil එකට pairing coconut oil කියලා කියනවා. මේ RPD coconut oil වලදී අපි පාවිච්චි කරන්නේ බොහෝ විට කොප්පරා. මේකෙදි කොප්පරා වල මොන ග්‍රේඩ් එක පාවිච්චි කරනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි බාල කොප්පරා වර්ගයක් පාවිච්චි කරලා ගත්තත් මට මේ රිෆයින් කරලා ඩියෝඩ්‍රයිස් කරලා බ්ලීච් කරලා මේක ලස්සන සුදු පාට පොල් තෙල්ලයක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගන්නකෝ පුන්නක් වලින් අපි හින්දලා ගන්න තෙල් එක. මේක බොහොම බාල වර්ගයේ තෙල් එක.
මේක වුණත් මේ RBD process එක through යවලා ලස්සන සුදු පාට පොල් තෙලක් කරලා අපිට එවුවොත් අපි දන්නේ නැතුව මිලදී ගන්නනේ. සහ මේ රිෆයිනිං process එකේ මේ chemically process කරන process එක ඇතුළේදී පොල් තෙල් වල යම් ප්‍රමාණයක් මේ chemical residues ඉතුරු වෙන්න පුළුවන්. සහ මේකේ වැදගත්ම දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේක මම කොයි වෙලාවෙත් කියන දෙයක්. processing අඩු වෙන තරමට natural දෙයකට ලං වෙන තරමට මේකේ තියෙන nutritional value එක වැඩි. ඒත් අපි ගත්තොත් මේ pure coconut oil හදන process එකේ පොල් තෙල් වල අපිට සෞඛ්‍යයට හොඳයි කියලා පිළිගන්න polyphenols, antioxidants වගේ දේවල් ආරක්ෂිතව තියෙනවා. සහ අර මං කිව්ව chemicals මේකට එකතු වෙන්නේ නැහැ. එතකොට මේ පොල් තෙල් වල ප්‍රභේදවල වෙනස්කම් මොනවද? වෙනස්කම් ගත්තම අර මං කිව්ව කතන්දරේ තමයි ආයිත් පැහැදිලි කරන්න ඕනේ. අපි RBD coconut oil හදනකොට අපිට ගන්න පුළුවන් බාල කොප්පරාව. නැත්තම් කුන්න. ඔය වගේ දෙයක් අරගෙන අපිට තෙල් එක මුලින් හිඳලා ඊට පස්සේ පුළුවන් මේ chemical processing through යවලා බොහොම ලස්සන පිරිසිදු පාට සුදු පාට පොල් තෙල්ලක් හදලා මාකට් එකට එවන්න. මෙන්න මේ chemical processing එක ඇතුලේ සමහර විට මේක ඉහළ උෂ්ණත්වවල රත් කරන්න පුළුවන්. නැත්තම් අර chemicals පාවිච්චි කරලා මේක process කරන්න පුළුවන්. ඉහළ උෂ්ණත්වවල රත් කිරීමේදී මේ පොල් තෙල් වල තියෙන අපි කියන natural fatty acids වලට හානියක් වෙන්න පුළුවන්. ඒකට ඒකෙන් වෙනත් fatty acids වර්ග සමහර trans fat වර්ග හැදෙන්න risk එකක් මේකේ තියෙන්න පුළුවන්. එතකොට දැන් මේක ඇත්තටම කරන කෙනෙකුට මේ වැඩේ ලාභයි. ඒ කියන්නේ අපි කියමු ඉහළ මට්ටමේ කොප්පරා පාවිච්චි කරන්න හෝ ගානලද පොල් පාවිච්චි කරලා පොල් තෙල් හදන්න යන පිරිවැය වැඩිනේ. හැබැයි ඊට වඩා අපිට බාල මට්ටමේ තෙල් වර්ගයක් හදලා මේක අර මාකට් එකේ තියෙන පොල් තෙල් ගානට විකුණලා ලොකු ලාභයක් ලබන්න. මෙන්න මෙතන ගැටලුවක් තියෙනවා. මේක බිස්නස් එකක් විදියට ලාභයි. හැබැයි මේකෙන් පාරිභෝගිකයන්ට හොඳක් වෙනවද කියන එක අපි සලකා බලන්න ඕන. මේකට මම කතන්දරයක් කියන්නම්. ඇත්තටම තෙල් වෙළඳාම් කරන කෙනෙක් ගැන කතාවක් මේක. මේක මගේ යාළුවෙක්ගෙන් මම දැනගත්ත කතන්දරයක්. මෙයා තෙල් ටැංකි වල පොල් තෙල් එකතු කරලා විකුණනවා. එතකොට මෙයා තෙල් වර්ග බොහෝ දෙනාගෙන් මිලදී ගන්න. දැන් මෙයාගෙන් යන එළියට යන තෙල් එක හරිම සුදු පාටයි ලස්සනයි මිනිස්සු කැමතිලු මෙයාගෙන් මිලදී ගන්න. පස්සේ හොයාගෙන තියෙනවා මේ තෙල් බ්ලීච් කරන්න පාවිච්චි කරන බ්ලීචිං අර්ත් කියලා එකක් තියෙනවා. අන්න ඒක මෙයා ටැංකි වලට පුරලා තියෙනවා. එතකොට මේක කිසිම ප්‍රමිතියක් නැතුව මෙයා සිද්ධ කරලා තියෙන දෙයක්. එතකොට පාරිභෝගිකයා හිතන්නේ මේ කෙනාගේ පොල් තෙල් බොහොම සුදුයි ලස්සනයි කියලා ගිහින් මිලදී ගන්න. හැබැයි එයා කිසිම ප්‍රමිතියකට යටත් නැතුව කිසිම නියාමනයකට යටත් නැතුව ඔහේ කරන්නම් වාලේ එයාගේ පොල් තෙල් බ්ලීච් කරලා දෙනවා. මේක හොඳ ප්‍රැක්ටිස් එකක් නෙමෙයි. ඔයිල් එකක් තෝරගද්දී කන්සියුමර්ස්ලට නැත්නම් අපේ පාරිභෝගිකයන්ට මොනවද රෙකමන්ඩ් කරන්නේ? අපි කල්පනා කරලා බලමු ශාසිකා සාමාන්‍යයෙන් 4 දෙනෙක් ඉන්න පවුලක් ලංකාවේ මාසෙට පාවිච්චි කරන්නේ පොල් තෙල් බෝතල් දෙකක්. එතකොට අපි බාල පොල් තෙල් වර්ගයක් මිලදී ගැනීම සහ හොඳ පොල් තෙල් වර්ගයක් මිලදී ගැනීම අතර මාසෙටම අපිට ඉතුරු වෙන ලාභය මේක අතර වෙනස සාමාන්‍යයෙන් රුපියල් 1000ක් 1500ක් වේ උඩරිම. එතකොට පාරිභෝගිකයෝ කල්පනා කරලා බලන්න ඕනේ මේ 1500 ලාභය ගැන මං හිතලා available බාල පොල් තෙල්යක් මම පාවිච්චි කරනවද නැත්නම් හොඳ පොල් තෙල්යක් පාවිච්චි කරනවද කියලා. ඒ වගේම අපි වෙලෙන්දන්ගෙන් මං ඉල්ලීමක් කරනවා ලාභ ලබන්න කියලා ඔයගොල්ලෝ කරන ගොඩාක් දේවල් තියෙනවා. මේ දේවල් වලින් පාරිභෝගිකයන්ට වෙන හානිය අවම වෙන්න ඔයගොල්ලෝ වගකීමක් ගන්න ඕන. මොකද අන්තිමට අපි පාරිභෝගිකයට හානියක් වෙනවා නම් මේ කරන බිස්නස් එක තේරුම් ගන්න නැහැනේ. මොනවා හරි මෙඩිබල් තෙල් එකක් තෝරගන්නකොට පාරිභෝගිකයෝ දැනගන්න ඕනේ මම මේ මිලදී ගන්නේ පොල් තෙල්ද නැත්නම් පොල් තෙල් දමින් තියෙන මික්ස් කරපු වෙන තෙල් එකක්ද කියලා. මේකට අනිවාර්යෙන් අපි ලේබල් කියවන්න ඕනේ. මේ අඩංගු දේවල් ගැන ස්පොයිලර් බලන්න ඕනේ. මේ පොල් තෙල් එක හදලා තියෙන්නේ මොන ක්‍රමයකටද කියන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වීම හොඳයි. මොකද එතකොට Tamanට තීරණය කරන්න පුළුවන් නේ මම අනුභව කරන්නේ මේ පොල් තෙල් එකද අර පොල් තෙල් එකද කියලා. නැත්තම් අපි හිතන්නේ ඔක්කොම එකයි කියලා නේ. කතා බහක් තියෙනවා දැනට බලධාරීන්ගේ මේකට මේ අදහසක් යොමු වෙලා තියෙනවා. මේ ලූස් පොල් තෙල් කියන එක අයින් කරලා මාකට් එකේ ප්‍රමිති සහතිකයක් සහිත බැච් නම්බර් එකක් තියෙන ලේබල් එකක් තියෙන මේක කවුද හැදුවේ කවුද විකුණන්නේ කියලා ට්‍රේස් කරන්න පුළුවන් විදියට පොල් තෙල් විකුණන්න කියලා අයිඩියා එකක් යනවා. බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා මේක. එතකොට අපිට කියන්න වෙනවා අපි මේ නොදන්න බැච් නම්බර් එකක් නැති එක්ස්පයරි ඩේට් එකක් නැති මොනවද තෙල් කියලා දන්නේ නැති තෙල් වර්ගයක් මිලදී ගන්නවට වඩා වගකීමක් ගන්න සීල් බොටල් එකකින් තෙල් වර්ගයක් මිලදී ගන්න එක සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා අපිට පිළිගන්න වෙනවා. ඉස්සලා කිව්වා වගේ තෙල් වර්ගයක් මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් RBD coconut oil වලට වඩා pure coconut oil කියන එක සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා පිළිගන්න. ඒක නිසා clients වලට පුළුවන් තෝරගන්නකොට මේ pure coconut oil එකක්ම තෝරගන්න. ඊළඟට මේ pure coconut oil සහ white coconut oil කියලා මේවයි සඳහන් කරලා තියෙනවා නම් බොහෝ විට මේක හොඳ coconut oil වර්ගයක් වෙන්න පුළුවන්. අර මම ඉස්සලා කිව්වා වගේ අපි ගොඩාක් chemically process කරන oil එකකට වඩා මේ pure coconut oil හදන පාත් එකේ යන coconut oil සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා තමයි අපිට සලකන්න වෙන්නේ. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අද බොහෝමයක් කරුණු ගැන අපි අවධානය යොමු කර අපි බොහෝමයක් දේවල් දැනගත්තා. අපි ඉදිරියට මේ වගේ තවත් මාතෘකා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ශාසිකා අපි ආහාරයට ගන්න මොනවද කියලා පාරිභෝගිකයෝ දැනගෙන ආහාරයට ගන්න ඕනේ. එතකොට එයාලට තීරණය කරන්න පුළුවන් මේ දේ මම ආහාරයට ගන්නවද නැද්ද කියලා.
අපි පොල්තෙල් ගැන බොහෝමයක් දෙවල් ඉගෙන ගත්තා. ඔබට සමහරකට ගැටලුවක් පවතින්න පුළුවන්. ඔබට ගැටලුවක් තියෙනවා නම් අපේ මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිව ලයික් කරලා තව කෙනෙක්ට දැනුවත් වෙන්න ෂෙයා කරන්නත් පුළුවන්. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකකින් අපි හම්බෙමු. අද අපි කතා කරා වගේ තවත් වැදගත් දේවල් ඔයගොල්ලෝ එක්ක කතා කරන්න ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ සෝෂල් මීඩියා ටික ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අද අපි කතා කරපු දේවල් ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එක යටින්ම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉස්සරහට තවත් අලුත් වැඩකින් අපි ආයෙත් හම්බෙමු. Stay tuned.